උදෑසනක් යාළුවනේ ඔන්න අපි අද දවසේ ආවේ ඔයගලන්ට විශේෂ ස්ථානයක් පෙන්වන්න මේක එංගලන්තයේ විශේෂ වුණාට මේක යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් වශයෙන් නම් කරලා තියෙන ස්ථානයක්. දැන් මහා බ්‍රිතාන්‍යය තුල අපිට සුවිශේෂී වශයෙන් මේ විශේෂ සහ ප්‍රමාණයෙන් ගොඩක් පුරාවස්තු බලන්න නැහැ. ඉතින් මේ තියෙන ඉතා සුළු ප්‍රමාණයෙන් වැදගත් ස්ථානයක් තමයි මේ ස්ථානය. මේ ස්ථානයට අපි කියන්නේ ස්ටෝන්හෙන්ජ් කියන නම තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ ස්ථානයේ මේ පෞරාණික ස්ථානයේ මේ පෞරාණික සීවන්නේ කුමක් සඳහා කවුරු විසින් කාවෙනුවේ නිර්මාණය කරාද කියලා තාම සාක්ෂි සහිතව ඔප්පු කරලා නැහැ. ඉතින් මේකට විවිධ මත බලලා තියෙනවා. පළවෙනි මතයේ විදිහට ගන්න මේක පුරාණයේ මේ මහා බ්‍රිතාන්‍ය රජ කරපු රජවරුන්ගේ ෂෝන් බීමක් කියලා. ඊට පස්සේ තවත් පිරිසක් මත පළ කරනවා මේක ඇවිල්ලා දෙවියන් උදෙසා වෙන් කළ දෙවොලක් විදියට. තව සමහර මේක මේ සඳහන් කරනවා මේක හඳුන්වනවා මේ ස්ථානය ආතර රජුගේ මායාකාරුවර මර්ලින් විසින් නිර්මාණය කරන්න යෙදුණා කියලා. නූතන විද්‍යාඥයන් විසින් මේක සොයාගෙන තියෙනවා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පදනම් කරගෙන ඒක ඇවිල්ලා මේක අරුමුදුම ලෝක කැලෙන්ඩරයක් විදියට සහ මේක පිටසක් වල ග්‍රහලෝකවල වාසය කරන ජීවීන් විසින් නිර්මාණය කරන ලද දෙයක් කියලා. ඒ කෙසේ වෙතත් ඉතින් මේ අපි දැන් යමු මේක බලන්න. එතෙන්ට ගිහිල්ලා අපි බලමු මේකේ තැනට බලමු. ඉතින් යාළුවනේ මේකේ මේ ස්ටෝන්හෙන්ජ් එකේ මේ ස්ථානයේ හෙක්ටයාර් 600ක් හෝ 800ක් හෙක්ටයාර් 800ක් මට හිතෙන විදිහට පුරා විදුණු මේක සංරක්ෂිත භූමියක්. ඉතින් මේකේ ඒ ස්ටෝන්හෙන්ජ් විතරක් නෙමෙයි තව බලන්න ගොඩාක් ස්ථාන තියෙනවා. නමුත් අපි ඒ ස්ථානට පමණයි යන්නේ අද. ඉතින් එතකොට මේ ස්ටෝන්හෙන්ජ් එකේ ස්තර තුනක් තියෙනවා. මේ පළවෙනි ස්තරය ඒ පළවෙනි වටය කවය ක්‍රිස්තු පූර්ව 3500කට කාලීනය වෙලා තියෙනවා. ඉන්පසු වරින් වර අවස්ථා දෙකකදී තමයි දෙවෙනි කවය සහ තුන්වෙනි කවය ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න යාළුවනේ දැන් ඉතින් මේ අපිට මෙතනින් ප්‍රවේශ මිලදී අරගෙන මේ ඒගොල්ලන්ගේ ෂටල් එකක් තියෙනවා. මේ ෂටල් එකෙන් තමයි ඒගොල්ලෝ එක්කන් යන්නේ ගඩබිමට. ඒ කියන්නේ අදාළ ස්ථානයට. යාළුවනේ අපි කිව්ව තැනට ආවා. මේක තමයි ස්ටෝන්හෙන්ජ් කියන්නේ. ඉතින් මේක තමයි මේ බ්‍රිතාන්‍යයේ ලෝක උරුමයක්. එක්තරා ලෝක උරුමයක්. ඉතින් විශේෂ ස්ථානයක් මේගොල්ලන්ට. ඉතින් අපි ආවා මෙතන මේ අර මම කිව්වා වගේ වෘත්තාකාර ගල් වලින් නිර්මාණය කරලාද වලලු තුනක් තියෙනවා. යාළුවනේ මේ තියෙන්නේ මේ අපිට මේ මම හිතන්නේ මේ එංගලන්තයේ ආදී එංගලන්ත වාසීන්ගේ පැල්පත් සහ නිවාස සමූහයක ආකෘතීන්. ඉතින් යාළුවනේ අද අපේ සංචාර දෙවෙනි තැනට ආවා. දෙවෙනි විශේෂ තැනට ආවා. ඉතින් මේකත් එංගලන්තයේ විශේෂ ස්ථානයක්. මේක අවස්ථා දෙකක ඒ කියන්නේ කාරණා දෙකක් සම්බන්ධයෙන් විශේෂයි. පළවෙනි දේ තමයි මේ ඔයගලන්ට පේනවා ඇති මගේ මේ පිටුපස්සේ තියෙන මේ අති දැවැන්ත දේවස්ථානය. මේක තමයි සැලිස්බරි කැතිඩරල් එක. ඉතින් මේ දේවස්ථානයේ සැලකෙන්නේ එංගලන්තයේ පෞරාණ ඇතකින් සහ ගෘහ නිර්මාණ ශිල්පය අතින් අති විශිෂ්ට නිර්මාණයක් කියලා. දෙවෙනි එක තමයි මේ ස්ථානයේ තමයි මේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ලෝක සම්මුතිය වන මැග්නා කාටා ගිවිසුම
අත්සන් කරන ලද ස්ථානය. දැන් මේ එම ගිවිසුමේ ප්‍රධාන ලිපිය, ඒ කියන්නේ අත්සන් කරන ලද ප්‍රධාන ගිවිසුම අපිට මේ ස්ථානය තුල බලා ගන්න පුළුවන්. අපි දැන් ඇතුළට ගිහලා බලමු. තව දෙයක් අපි දැක්කා. මේකෙන් ලංකා කඩේ. ලංකා කඩේ කියලා තියෙන්නේ ලංකා නිර්මාණ නිර්මාණ තියෙනවා. එතකොට යාළුවනේ මේ සැලිස්බරි කැටිගරි එක කියන්නේ මේ ඉතිහාසයේ රජතුමාට තිබිච්ච සීළු බලතල සර්වජන ඡන්ද බලයකට යටත් කරලා ඒ නීතිමය ප්‍රජාතන්ත්‍රවාදී ගිවිසුමට අත්සන් කරන ලද ස්ථානය තමයි මේ සැලිස්බරි කැතිඩරල් කියන්නේ. එතකොට මේ ස්ථානයේ දැනට ඒ සැලිස්බරි කැතිඩරේ අත්සන් කරන ලද මැග්නා කාටා කියන ගිවිසුමේ දැනට සංරක්ෂිත පිටපත් හතරෙන් එක පිටපතක් සුරක්ෂිත මෙම ස්ථානයේ තියෙනවා. ඉතින් අපි ඒක පසුව පෙන්නන්නම්. මොකද මේ අවස්ථාවේදී අධිරුද්ධ දවසේ දේවමය ප්‍රධාන දේවමයක් පැවැත්වෙනවා. ඉතින් ඊට අමතරව දැනට ක්‍රියාකාරීත්වය පවතින මෙකැනිකල් වොච් එක ක්ලොක් එක මේ ස්ථානයේ තමයි තියෙන්නේ. ඒ වගේම මේ පැරණිම සහ උසින් වැඩිම දේවස්ථානයක තුල පිටලා තියෙන මෙම සැලිස්බරි කැටිගරි. දැන් ඇත්තටම මේ තියෙන්නේ මේ යාළුවනේ මේ ඒ කාලවකනවලදී හිටපු රජවරුන් විසින් ප්‍රදානය කරලාද වර්ණ දජ තමයි මේ තියෙන්නේ. මේ දිගටම තියෙන්නේ. මේ තමයි මේ දේවස්ථානයේ ඇතුළත. ආරක්ෂක හේතුන් මත මේ සංරක්ෂිත මැග්නා කාටා ගිවිසුම අපිට වීඩියෝ ගත කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි අන්තර්ජාලයේ තියෙන ඡායාරූපයක් අරන් මෙහි පළ කරනවා. ඉතින් මේත් සමගම අපේ මේ වැඩසටහන මෙතන නිමාවටපත් වෙනවා. තවත් නැවුම් වැඩසටහනකින් අපි හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බායි.